අන්‍යහසයෝ මගේ යාළුවනේ ඔන්න අදත් මං ආවේ ඔයාලට ඔයාලගේ නව විෂය නිර්දේශයට අයත් 8 වෙනි පාඩමේ මුන් හා වා චොම්බ කොටස පැහැදිලිව අකුරෙන් අකුර ඔයාලට විස්තර කරලා දෙන්න. 8 වෙනි පාඩමේ මුන් හා වා චොම්බ කොටසේ යටතේ තියෙන්නේ නොප්පිමල් ගා පම්මල්. ඒ කියන්නේ ගෞරවාන්විත භාෂාව හා අඩු ගෞරවාන්විත භාෂාව පිළිබඳව තමයි ඔයාලට මේ පාඩම යටතේ විස්තර කෙරෙන්නේ. හරි. අපි කොරියානු උච්චාරණයත් අහන ගමන්ම මේ ඡේදයේ වචනෙන් වචනේ තේරුම එකින් එක ඉගෙන ගමු. 한국어에는 높임말, 존댓말, 과반말이 있습니다. 한국어에는 ඒ කියන්නේ කොරියානු භාෂාවේ 한국어 කියන්නේ කොරියානු භාෂාවට 한국어에는 කොරියානු භාෂාවේ නොප්පිම්මල් ඒ කියන්නේ ගෞරවාන්විත භාෂාව නැත්නම් චොන්තෙත්මල් කියලා කියනවා. ගා හා පම්මරි ඒ කියන්නේ අඩු ගෞරවාන්විත භාෂාව ඉත්සම්නිදා තියෙනවලු. 높임말은 자신보다 나이가 많거나 지위가 높은 사람에게 사용하며 반말은 나이가 적은 사람에게 사용합니다. නොප්පිම්මලන් ඒ කියන්නේ මේ ගෞරවාන්විත භාෂාව චෂින් පෝදා තමාට වඩා නායිගා වයසින් මගොනා ඒ කියන්නේ වැඩි හෝ චිවිගා නොප්පන් තනතුරෙන් උසස් සරාමේගේ පුද්ගලයන්ට සායොන් හාමයෝ භාවිතා කරන අතර පංමරන් ඒ කියන්නේ අඩු ගෞරවාන්විත භාෂාව නායිගා චොගන් වයස අඩු සරාමේගේ පුද්ගලයන්ට සායොන් හම්නිදා භාවිතා කරනවා කියලා තියෙනවා. 그러나 자신보다 나이가 적어도 처음 만난 사람이나 가깝지 않은 사람에게는 상대방을 존중하는 의미로 높임말을 사용하는 것이 좋습니다. කරුණා කෙසේ නමුත් ශෂින් පෝදා තමාට වඩා නායිගා වයස චොගෝදෝ අඩු වුණත් චෝම්මන්නන් ප්‍රථමයෙන් හමුවන සරාමිනා පුද්ගලයින් හෝ කාකබ්ජියනන් ඒ කියන්නේ සමීප නැති සරාමේගේනන් පුද්ගලයන්ට සන්දේ පනල් ඒ කියන්නේ විරුද්ධ පාර්ශවය චොන්චුන් හනන් විරුද්ධ පාර්ශවයට ගෞරව කරන අයිමිරෝ අදහසක් ලෙසට අර්ථයක් ලෙසට නොප්පිම්මල් ඒ කියන්නේ ගෞරවාන්විත භාෂාව සායොන් හනන් භාවිතා කරන ගොසි එක චොත්සම් නිදා හොඳයිලු. ඒ කියන්නේ කෙසේ නමුත් තමාට වඩා වයස අඩු වුණත් ප්‍රථමයෙන් හමුවන පුද්ගලයින් හෝ සමීප නැති පුද්ගලයින්ට ඒ කියන්නේ විරුද්ධ පාර්ශවයට ගෞරව කරන අර්ථයක් ලෙසට මේ ගෞරවාන්විත භාෂාව නොප්පිම්මල් භාවිතා කරන එක හොඳයි කියලා ඒ ඡේදෙන් කියවෙනවා. 최근에는 직장에서도 자신보다 어리거나 지위가 낮은 사람에게 높임말을 사용하는 경우가 많습니다. ඡේගණේනන් ඒ කියන්නේ මෑත කාලයේදී වර්තමානයේදී චික්ජංගේ සෝදෝ ආයතනයේ වැඩපළේදී චෂින් පෝදා තමාට වඩා ඔරිගුණ වයසින් අඩු හෝ චිවිගා නජන් ඒ කියන්නේ තනතුරෙන් පහත් සරාමේගේ පුද්ගලයන්ට නොප්පිම්මල් ගෞරවාන්විත මේ උසස් භාෂාව සායොන් හනන් ඒ කියන්නේ භාවිතා කරන සායොන් හනන් භාවිතා කරන කියොංගා අවස්ථා මාන්සම් නිදා ගොඩයිලු. ඒ කියන්නේ වර්තමානයේ වන විට ආයතනයේදී තමාට වඩා වයසින් වැඩි හෝ තනතුරින් පහත් වුණත් වයසින් අඩු හෝ තමාට වඩා වයසින් අඩු හෝ තනතුරෙන් පහත් වුණත් ඒ පුද්ගලයන්ට ගෞරවාන්විත භාෂාව භාවිතා කරන අවස්ථා ගොඩයි කියලා ඒ වාක්‍යයෙන් කියවෙනවා. 한국어로 말할 때는 대화 상대방이나 대화 상황에 따라 높임말과 반말을 잘 구별해서 사용해야 합니다. හංගගෝරෝ කොරියානු භාෂාවෙන් මල් හල්තේනන් කතා කරන විටදී ත්‍රයා සන්දේපංගිනා ඒ කියන්නේ විරුද්ධ පාර්ශවය පිළිබඳ හෝ
තේහා සංහංගේ ඒ කියන්නේ අවස්ථාව පිළිබඳව තරා අනුව නොප්පිම්මල්ගා උසස් භාෂාව ඒ කියන්නේ ගෞරවාන්විත භාෂාව හා පම්මල් අඩු ගෞරවාන්විත භාෂාව චල් හොඳින් කූප්පයොල් හේසෝ වෙන් කරලා වර්ග කරලා සායොන් හේයා හම්නිදා භාවිතා කළ යුතුයිලු. 그렇지 않으면 상대방을 불편하게 할 수 있습니다. කරොච්චි අනමයොන් එහෙම නොකළොත් සන්දේපංගි ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ පාර්ශවය පුල්පයොන් හාගේ අපහසුතාවයට හල්සු ඉස්සම්නිදා පත්විය හැකිලු. ඒකෙන් කියවෙනවා මේ භාෂාව කතා කරන විටදී ඒ කියන්නේ විරුද්ධ පාර්ශවය පිළිබඳව හෝ ආදාළ අවස්ථාව අනුව ගෞරවාන්විත භාෂාවද නැත්නම් අඩු ගෞරවාන්විත භාෂාවද කතා කළ යුත්තේ කියලා හොඳින් වර්ග කරලා වෙන් කරලා භාවිතා කරන්න ඕනේ කියලා. එහෙම නොකළොත් අනිත් කෙනා විරුද්ධ පාර්ශවය අපහසුතාවයට පත්විය හැකි කියලා ඒ ඡේදෙන් කියවෙනවා. 한편 자신보다 나이가 많아도 가족과 같이 아주 가까운 관계라면 반말을 사용하기도 합니다. හන්පෙයොන් අනිත් අතට චෂින් පෝදා තමාට වඩා නයිගා වයස මනාදෝ වැඩි වුණත් කජොක්ගා පවුල සමග කජොක්ගා කත්ති පවුල සමග එකට ආජු කක්කාවුන් ගොඩාක් සමීප ළඟම ගුවන්විදුලියෝන් සම්බන්ධතාවයක් ඇතනම් පම්මල් ඒ කියන්නේ අඩු ගෞරවාන්විත භාෂාව සායොන් හගිදෝ හම්නිදා භාවිතා කිරීමත් කරනවාලු. 딸이나 아들이 부모님께 반말을 하는 것을 쉽게 들을 수 있는 것도 이 때문입니다. හයි තල්ලින ඒ කියන්නේ දුව හෝ අදරි පුතා පුමෝනිම්ගේ දෙමව්පියන්ට පම්මල් ඒ කියන්නේ අඩු ගෞරවාන්විත භාෂාව හනන් භාවිතා කරන එක හනන් ගොසල් භාවිතා කරන එක සිප්ගේ පහසුවෙන් තරල්සු ඒ කියන්නේ ඇසෙන තරල්සු ඉද්නන් ගොද්දෝ පහසුවෙන් ඒ කියන්නේ නිතරම ඇහෙන එකත් ඊ තේමුන් නිම්නිදා මේ නිසා වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ පවුල සමග කිට්ටුම සම්බන්ධතාවයක් තියෙන අයත් එක්ක ඒ තියෙන බැඳීමත් එක්ක අඩු ගෞරවාන්විත භාෂාව භාවිතා කරන අවස්ථාත් තියෙනවා කියනවා. මේ හේතුවෙන් දුව හෝ පුතා හෝ දෙමව්පියන්ට අඩු ගෞරවාන්විත භාෂාව භාවිතා කරන එක ඒ කියන්නේ පහසුවෙන් දැක ගන්න හැකි දෙයක් වෙලා තියෙනවා කියලා කියනවා. 이와 같이 높임말과 반말은 존중의 정도뿐만 아니라 친밀감의 정도를 드러내는 중요한 역할을 합니다. ඊවා කති මෙවැනි නොප්පිම්මල්ගා ඒ කියන්නේ ගෞරවාන්විත භාෂාව හා පම්මල අඩු ගෞරවාන්විත භාෂාව චොන්චුනේ ගෞරවය චොන්දෝ පුන්මාන් අනීරා ගෞරවය පමණක් පාදකටගෙන නෙවෙයි අනීරා නොව චින්මින් කම්මේ ඒ කියන්නේ සමීපත්වයේ චොන්දෝරල් තරම තෙරෝනිරන් හෙලිදරව් වෙන තෙරෝනිනන් හෙලිදරව් වෙන චොන්හන් වැදගත් යොක්හල් හම්නිදා කාර්යභාරයක් වෙනවා භූමිකාවක් පෙන්눔 කරනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ වගේ භාෂාව වැඩි ගෞරවාන්විත භාෂාව හා අඩු ගෞරවාන්විත භාෂාව මේ ගෞරවය පිළිබඳ පමණක් නොවේ එකෙන් හැඟවෙන්නේ සමීපත්වයේ තරම. ඒ කියන්නේ දැන් පවුලේ කෙනෙක් නම් තමන්ට කිට්ටුම නිසා මද ගෞරවාන්විත භාෂාව ඒ කියන්නේ පම්මල් උනත් කතා කරනවා. ඒකෙන් මේ ගෞරවයද උසස්ද පහත්ද කියන එක විතරක්ම නෙවෙයි ඒකේ සමීපත්වයේ තරමත් හෙලිදරව් වෙන වැදගත් කාර්යභාරයක් ඉටු වෙනවා කියලත් කියනවා. හරි යාළුවනේ, එහෙනම් මම ඔයාලට හැමදාම කියනවා වගේ මේ මුන්හාවා චොම්බ කොටස් වල ඔයාලට මතක තියාගන්න ලේසිම ක්‍රමය තමයි මේ කොටස් වල තියෙන විස්තරය සිංහලෙන් කෙටියෙන් සාරාංශයක් හැටියට
මේ ඔළුව තියාගන්න එක. ඒ කියන්නේ ඔයාලා දැනගන්න ඕනේ මේවැන් කියලා තියෙන කරුණු එකින් එක අවබෝධයක් ලබාගෙන තියාගන්න ඕනේ. එතකොට ඔයාලට පුළුවන් වෙනවා මේවැන් කොයි විදිහට ඡේද ප්‍රශ්නයක් කඩලා ආවත් ඔයාලට අවස්ථාවේ හැටියට උත්තරයක් ගලප ගන්න පහසු වෙනවා මේක සිංහලෙන් ඔයාලා දැනගෙන හිටියාම. එහෙනම් මං ආයෙත් මුලින්දන් සිංහලෙන් කියන්නම් මේකේ අන්තර්ගතය. මේකේ කියලා තියෙනවා කොරියානු භාෂාවේ ගෞරවාන්විත භාෂාව හා මද ගෞරවාන්විත භාෂාව කියලා කොටස් දෙකක් තියෙනවා. හරිද? එතකොට නොපින් මල් හෙවත් මේ ගෞරවාන්විත භාෂාව තමාට වඩා වයසින් වැඩි හෝ තනතුරෙන් උසස් පුද්ගලයන්ට භාවිතා කරනවා. එතකොට මද්ද ගෞරවාන්විත භාෂාව කියන්නේ පම්මල් භාවිතා කරන්නේ වයස අඩු පුද්ගලයන්ට. නැත්නම් තමාට වඩා වයස අඩු වුණත් ප්‍රථම වතාවට හම්බ වෙන පුද්ගලයන්ට නැත්නම් සමීප නැති පුද්ගලයන්ට අපි ගෞරවාන්විත භාෂාව තමා කතා කරන්නේ. නොපින්මල් තමයි කියන්නේ කිට්ටු නැති වුණත් වයස අඩු වුණත් තමාට සමීපත්වයක් නැත්නම් පළවෙනි වතාවට නම් හම්බ වෙන්නේ යාලට අපි කතා කරන්න ඕනේ නොපින්මල් වලින්. හරිද? එතකොට ආයි කියනවා මෑත කාලයේදී කියන්නේ වර්තමානයේ වන විට ආයතන වල කම්පැනි වලත් තමාට වඩා වයසින් අඩු වුණත් තනතුරින් පහත් වුණත් අනිකාට දක්වන ගෞරවයක් හැටියට මේ නොපින්මල් කියන්නේ ගෞරවාන්විත භාෂාවෙන් කතා කරන්න අවස්ථා ගොඩක් වැඩි වෙලා තියෙනවා කියලා. ඒ වගේම කොරියානු භාෂාවෙන් කතා කරද්දී ඒ කියන්නේ අපි දැනගෙන ඉන්න ඕනෙලු මේ නොපින්මල් පම්මල් වෙන් කරලා කාටද අපි ගෞරවාන්විතව කතා කරන්න ඕනේ, මොන වගේ අවස්ථාවලදීද කතා කරන්න ඕනේ, එහෙම කියලා තෝරලා බේරලා වර්ග කරලා භාවිතා කරන්න අපි දැනගත යුතුයි කියලා කියනවා. ඒ වගේම කියනවා එහෙම කතා කරන්න බැරි වුණොත් ඒ කියන්නේ අපි හිතන්නකෝ ගෞරවය කරන කෙනෙක්ට පම්මල් වලින් කතා කරොත් ඒ වගේ අවස්ථාවලදී අනිත් කෙනා දැඩි අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි නිවැරදිව මේ පන්මල් නොපින්මල් තෝරා බේරාගෙන කතා බහ කළ යුතුයි කියලා අවධානය කරලා තියෙනවා. ඊට පස්සේ කියවෙනවා තමාට වඩා වයසින් වැඩි වුණත් පවුල සමග එකට ගොඩාක් ළඟම සම්බන්ධතාවයක් ඇති. කියන්නේ දෙමව්පියෝ දෝ දරුවෝ වගේ කියන්නේ දුව හෝ පුතා දෙමව්පියන්ට මේ අඩු ගෞරවාන්විත භාෂාව හෙවත් පම්මල් භාවිතා කරන අවස්ථා බොහෝ දුරට දකින්න ලැබෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ඒකෙන් ගෞරවයක් නැති බව නෙවෙයි හැඟෙන්නේ. ඒකෙන් හැඟෙන්නේ මේ සම්බන්ධතාවයේ තියෙන දැඩිකම. ඒ කියන්නේ සමීප කිට්ටු සම්බන්ධතාවයක් තියෙන නිසා පවුලේ අම්මා තාත්තට දුව පුතා විසින් පම්මල් කතා කරන අවස්ථාත් තියෙනවා කියලා කියනවා. මේ වගේ හේතු නිසා මේ නොපින්මල් හා පම්මල් ගෞරවය පමණක් පදනම් කරගෙන නෙවෙයි ඒකෙන් පිළිඹු වෙනවා සමීපත්වයේ තරම. ඒ කියන්නේ අපි පිට කෙනෙකුට කතා කරන්නේ නෑනේ පම්මල්. අන්න ඒ වගේ සමීපත්වයේ තරමත් හෙළිදරව් වෙන වැදගත් කාර්යභාරයක් මේ භාෂාවෙන් කෙරෙනවා කියලා තමයි මේ ඡේදෙන් වලට කෙටියෙන් අවධානය යොමු කරලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ විදිහට කෙටියෙන් සිංහලෙන් සාරාංශයක් හැටියට වාගේ ඔළුවට දාගෙන තිබ්බොත් මේකෙන් හැදෙන මේ රචනා ප්‍රශ්න, ඡේද ප්‍රශ්න ඔයාලට කොයි විදිහට ආවත් ඔයාගේ ඔළුවේ තියෙනවා මේක මෙහෙමයි වෙන්නේ කියලා. එතකොට ඔයාට උත්තර 4 කියෝලා වුණත් අදාළ ප්‍රශ්නෙට ඉක්මනින් පිළිතුරු ලියන්න හැකියාව ලැබෙනවා මේ විදිහට ඔළුවේ තියාගත්තොත්. ඒ නිසා මම ඔයාලට හැමදාම කියනවා වගේ හැම මුන්හාවා චොම්බ කොටසක්ම මේ වගේ චූටි කෙටි සිංහල සාරාංශයක් ඔළුවේ තියාගන්න. මේකෙන් මෙහෙමයි වෙන්නේ, මේකෙන් මෙහෙමයි වෙන්නේ කියලා. මොකද ඔයාලගේ ඡේද ප්‍රශ්න හැදෙන්නේ මේ කොටස් වලින්මයි. එතකොට අපිට අඩු කාලයකින් අපිට පේපර් එක කරද්දි වැඩිම කාලයක් ගත වෙන එක තමයි මේ ඡේද ප්‍රශ්නේ.
එතකොට අඩුම කාලයකින් අපිට උත්තර 4 මම කියන්නේ උත්තර 4 විතරක්ම කියවන්න කියලා. හැබැයි අපිට මේ අවස්ථාවේ හැටියට උත්තර 4 විතරක්ම කියලා වුණත් පිළිතුරක් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද අපි දන්නවා පළවෙනි ඡේදේ කියවනකොටම අපි දන්නවා මේ කියලා තියෙන්නේ මේ පාඩමෙන්. එහෙනම් මෙහෙමයි කියලා අපිට ගලප ගන්න පුළුවන් හැකියාව බොහෝ දුරට තියෙනවා. ඒ වගේ අවබෝධයක් තිබ්බොත්. එහෙනම් යාළුවනේ හොඳට පාඩම් කරන්න. ඊගාව පාඩමේ මුන්හා වාචොම්ම කොටසත් මම ඉක්මනටම අරගෙන එන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා.